හරි. අපි අද කතා කරන්නේ මේ ඔයාලගේ සිලබස් A level සිලබස් එකේ ලොජික් ගේට් පාඩමේ තියෙන SR ලෙච් පිළිබඳ. එතකොට SR ලෙච් නැත්තම් පිළිපොළ කියලා හඳුන්වන මේවා පාවිච්චි කරන්නේ අපි දන්නවා බිටු ගබඩා කිරීම සඳහා. ඒ කියන්නේ එක බිඳුවගේ බිටු ගබඩා කිරීම. ඒ කියන්නේ data store කරගන්න. ඒ කියන්නේ අපි මතක ඒකක සඳහා වලින්ම පාවිච්චි කරන්නේ මෙන්න මේ SR ලෙච්. එතකොට මේ SR ලෙච් පාවිච්චි කරනකොට SR ලෙච් වල තියෙන අවස්ථා හතර පොඩ්ඩක් මතක් කරලා දෙන්නයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට අපිට මෙන්න මේ SR ලැජ්ජල අපි අවස්ථා දෙකක් තියෙනවා AND එක NAND එකයි no අවස්ථාවයි. එතකොට මම මෙතනදී කතා කරන්නේ NAND අවස්ථාව පිළිබඳව. එතකොට NAND අවස්ථාව ගැන කතා කරන්න ආවනකොට අවස්ථා හතර මම මෙන්න මේ විදිහට වෙන වෙනම දාගෙන තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි SR ලැජ්ජයක් ගැන කතා කරන්න යද්දී මුලින්ම දැනගෙන ඉන්න ඕනේ අපේ ගේට් එකට අදාළව ට්‍රුත් ටේබල් එක. මේ ට්‍රුත් ටේබල් එක දන්නවා නම් ඔයාලා ලොජික් ඊට පස්සේ NAND ద్వාරයේ ට්‍රුත් ටේබල් එක විතරයි. මේ NAND ద్వාරයේ ට්‍රුත් ටේබල් එකේ දන්නවා නම් SR පිළිපොලේ ට්‍රුත් ටේබල් එක හදාගන්නත් හරිම ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. හරි ඒ නිසා මෙන්න මෙතන භාවිතා කරලා ඒ කියන්නේ මෙයාව භාවිතා කරලා මෙයාව ගොඩනගා ගන්න විදිහ ඔයාලට මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. හරි එතකොට ඔයාලා දැන් යන හදන්න ගාන ගැටලුව විසඳන්න යන්නේ නැන්දුවාර විසින් නම් අනිවාර්යයෙන්ම නැන්දුවාරේ සත්‍යතාවක ගොඩනගා ගන්න. ලේසියිනේ. හරි ඔන්න සත්‍යතාවක ගොඩනගාගෙන මේකේ තියෙන අවස්ථා හතර වෙන වෙනම දැන් කතා කරමු. එතකොට මුලින්ම මම කියනවා අපිට තියෙන්නේ සෙට් අවස්ථාව කියලා. සෙට් අවස්ථාව කියලා කියන්නේ මම කියනවා මෙතන දෙන්න අපි දැන් අගයක් ස්ටෝ කරගන්න යන්නේ අගය ගබඩා කරගන්න කලින් සෙට් කරගන්නයි හදන්නේ. එතකොට සෙට් අවස්ථාවට ආවට පස්සේ මෙන්න මෙතන ඔයාලට NAND ට්‍රුත් ටේබල් එකේදී පේන්න ඕනේ මේ ආදානයන් බිඳුව වෙන හැම වෙලාවෙදීම ආදානයන් බිඳුව වෙන හැම වෙලාවෙදීම ප්‍රතිදානය මොකද්ද වෙලා තියෙන්නේ එක වෙලා තියෙනවා. ඒ කියන්නේ NAND ద్వාරයේ එක බිඳුවක් කොහේ හරි ගෑවිලා තියෙනවා නම් ප්‍රතිදානය එකයි. ඒ කියන්නේ අපිට මේ NAND ద్వාරයක් පාලනය කරන්නේ හැම වෙලෙම බිඳුව කියලා තීරණය කරගන්න පුළුවන්. හරි ඒ කියන්නේ මම දැන් සෙට් අවස්ථාවේදී එතකොට පාලනය කරන්නේ බිඳුව නිසා S සමානයි බිඳුව කියලා කියනවා. R සමානයි 1 කියලා කියනවා. හරි. එතකොට ඔන්න සෙට් අවස්ථාව නැන්දුවාරේ. එතකොට S සමානයි බිඳුවයි. එහෙනම් අනිවාර්යයෙන්ම මෙහෙන් බිඳුවක් ආදානයේ විදිහට ගියොත් Q වලට පිළිතුර විදිහට එන්නේ පළවෙනි එක. හරි. ඊට පස්සේ මෙතන Q වල අගය මේ පැත්තෙන් එන ප්‍රතිදානයේ අගයත් ආදානයක් විදිහට ලබා දෙනවා. එතකොට 1 ආදානය කරා AND gate NAND gate එකකින් යනවා. ඒ කියන්නේ Q බාවල අගය බිඳුව වෙනවා. හරි. ඔන්න සෙට් අවස්ථාවේ අගය මෙන්න මේ විදිහට හැදෙනවා. හරි නේද? හරි. ඊළඟට සෙට් අවස්ථාවේ මේ කරපු සෙට් කරපු වැලියු එක මම දැන් ගබඩා කරගන්න ඕනේ. මම ඒ අවස්ථාවට කියනවා ලැච් අවස්ථාව කියලා. ලැච් අවස්ථාව. ඒ කියන්නේ මේකේ ප්‍රතිදාන විදිහට ආපු උත්තර දෙක මේකෙත් ඒ විදිහටම තියෙන්න ඕනේ. එතකොට ප්‍රතිදාන දෙක හැම වෙලෙම මේක ඒකට අදාළව ආදාන දෙක වෙනස් කිරීම තමා දැන් අපි සිද්ධ කරන්න ඕනේ මෙන්න මෙතනදී. එතකොට S අවස්ථාව නම් ওই විදිහට තියෙනවා. R අවස්ථාවත් මේ විදිහට තියෙනවා. දැන් එතකොට S වලටයි R වලටයි ගැලපෙන අගය හොයාගමු. එතකොට Q සමානයි 1යි කියන්නේ මෙතනින් මෙතෙන්ට අනිවාර්යයෙන්ම 1 කියන අගය එනවා. මෙතෙන්ට අනිවාර්යයෙන්ම බිඳුව කියන අගය එනවා. මෙතනින් මෙහෙම බිඳුව කියන එක එනවා. හරි. එතකොට බිඳුවක් ආදානය කරලා නැත්තම් 1 කියන එක ආදානය කරලා මෙන්න මෙතන මේ අවස්ථාව මම කතා කරන්නේ. 1 කියන එක ආදානය කරලා අපිට හැම වෙලේම බිඳුව කියලා අගය ගන්න පුළුවන් වෙන්නේ අපිට පේනවා හැම අගයන් දෙකම ආදානයන් දෙකම එක වෙච්ච අවස්ථාවලදී ආයේ කියන්නේ මෙතන R වල අගයත් අපි මොකද්ද කරන්න ඕනේ? එක බවට පත් කරන්න ඕනේ. R1යි. එතකොට මෙතන Q බා බිඳුවයි නා මෙතන බිඳුව මෙහෙම ආවා. මේ පැත්තේ 1යි කියලා හැදෙන්න නම් අපි දන්නවා එක්කෝ මේ දෙකම බිඳුව වෙන්න ඕනේ. එක්කෝ මේ දෙකම බිඳුව වෙන්න ඕනේ. එතකොට නැත්තම් එකක් වෙන්න ඕනේ. හැබැයි අපිට මෙතෙන්ට බිඳුවම කියලා දැම්මොත්
S සමානයි බිඳුවම කියලා දැම්මොත් මේ අවස්ථා දෙකම සමාන වෙනවා. මේ අවස්ථා දෙකම ඒ කියන්නේ සෙට් අවස්ථාවයි ලැජ් අවස්ථාවයි ආදාන දෙකම සමානයි. එහෙම වෙන්න බෑ. ඒ නිසා මම මෙතෙන්ට බිඳුව දාන්න නැතුව එක දානවා. හරි. එක දාපුවාම අවස්ථා දෙක සමයි. ඒ වගේම එක බිඳුව ආදානයේ විදිහට ගියොත් අපි දන්නවා අනිවාර්යෙන් ප්‍රතිදානය එක විදිහට එනවා. අන්න අවස්ථාව හදාගත්තා. දැන් මෙතනදී සෙට් කරපු වැලියු එක මෙතනදී අපි ගබඩා කරගත්තා. හරි. ලැජ් අවස්ථාව. දැන් ගබඩා කරගෙන ඉවරනාට පස්සේ අපි කරගන්න ඕනේ රීසෙට් කරගන්න ඕනේ. රීසෙට් අවස්ථාව. එතකොට රීසෙට් අවස්ථාවට එනවා කියන්නේ මම කියනවා R වල අගය බිඳුවයි. ඇයි අපි දැන් දන්නවා නැන්දු R වල හැම වෙලේම තීරණය කරන්නේ පාලනය කරන්නේ බිඳුව. ඒ හින්දා R වලට බිඳුව දාගත්තා. S වලට එක අගය දාගත්තා. හරි S වලට එක දාගත්තාට පස්සේ දැන් මෙතනදී මේ විදිහට බිඳුව ගියොත් අනිවාර්යයෙන්ම මෙහෙ අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්නේ? එක වෙනවා. ඔය එක මේ විදිහට මෙහෙන් ආවා. එකේව දෙකක් ආදානය කරනවා. ඒ කියන්නේ Q වල අගය බිඳුව වෙනවා. ඔන්න රීසෙට් අවස්ථාවත් ඉවරයි. දැන් අපිට අන්තිමේට අවස්ථාවක් තියෙනවා S සමානයි R වල දැන් ආදාන දෙකයිනේ. ඉතුරු වෙලා තියෙන අවස්ථා දෙකයි. ඒ කියන්නේ අවස්ථා එකයි S සමානයි බිඳුවයි R සමානයි බිඳුවයි කියන අවස්ථා දෙක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. හරි. දැන් මේකේ මේ විදිහට බිඳුවයි බිඳුවයි ආදානය කරලා බලන්න. අපි දන්නවා බිඳුවක් මෙතනින් ආදානය කරොත් අනිවාර්යයෙන්ම Q බා එකයි Q වලගේත් එකයි. අපි දන්නවා මෙහෙම Q බා කියන්නේ Q වල ප්‍රතිලෝමී Q බා. අපි දන්නවා ප්‍රතිලෝමී කවදාවත් මේ විදිහට සමාන වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි මේකට කියනවා ඉන්වැලිඩ් අවස්ථාව කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි අවස්ථා 4 නිරූපණය කරන්නේ SR ලැච් එකක. හරි. හරිම ලේසි. එතකොට කටපාඩම් කරන්න එපා. ඉස්සෙල්ලාම සෙට් අවස්ථාව නම් සෙට් කරන්න අපි දන්නවා නැන්දුවාරයක නම් අපි භාවිතා කරන්නේ බිඳුවේ අගයන්. බිඳුවේ තමයි පාලනය කරන්නේ. ඒ හින්දා සෙට් වලට බිඳුව දාගත්තා. රීසෙට් වලට එක දාගත්තා. රීසෙට් අවස්ථාවේ නම් සෙට් වල රීසෙට් අවස්ථාවට බිඳුව දාගත්තා. S වලට බිඳුව දාගත්තා. ලැජ් අවස්ථාව නම් සෙට් කරපු අගයන් දෙක කලින් තිබ්බ අවස්ථාවේ තිබ්බ අගයන් දෙක ප්‍රතිදානයන් දෙක ඒ විදිහට මේ විදිහට එන්න ඕනේ. ඒ ප්‍රතිදානයන්ට අදාළව S R වල අගයන් ටික හොයාගත්තා. හරි ඊට පස්සේ ඉන්වැලිඩ් අවස්ථාව ඇවිල්ලා 0.0 මෙන්න මේ විදිහට ඔයාලට උත්තරේ හදාගන්න ඕනේ අවස්ථා ටික ඉක්මනට හදාගන්න පුළුවන්. හරි. දැන් අපි මේකේ මේ අර ප්‍රශ්නයක් කතා කරන ගමන් හිටියේ. එතකොට මේකේ මම දැන් කරපු පිළිවෙලට නෙමෙයි සමහර වෙලාවට ඔයාලට විභාගයට ප්‍රශ්න හම්බෙන්නේ. හරි. ඒ අවස්ථාවවලට ප්‍රශ්නේ වෙනස් වෙන විදිහට ඔයාලා පිළිතුරු ලියන්නේ කොහොමද කියන එක අපි මෙතනදී පොඩ්ඩක් බලමු. හරි. ඉස්සෙල්ලාම දැන් මම ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නේට අනුව අපි මේකේ උත්තර ටික හොයාගෙන ඉමු. හරි. දැන් මේකේ SR ලැච් එක මම ඉස්සෙල්ලාම දැන් අපේ සත්‍යතාවක් ගොස් ඉස්සෙල්ලාම පොඩ්ඩක් ගොඩනගාගෙන ඉන්නකෝ. දැන් අපි හදාගත්තේ. ඊට පස්සේ මට මේකේ අගයන් ටික වෙනස් කරන්න පුළුවන්. හරි. SR Q හරි. S වල අවස්ථාව අපි මෙහෙමම දා 0.01 0.1 අවස්ථාව ඒ කියන්නේ මෙන්න මෙයා Q බා 1 ඒ කියන්නේ ඉන්වැලිඩ්. ඊළඟට 1.1 S වලට බිඳුව R වලට 1. ඒ කියන්නේ Q 1යි මෙයා බිඳුවයි මේ අවස්ථාව සෙට්. ඊට පස්සේ S 1යි R බිඳුවයි ඒ වෙලාවේ Q බිඳුවයි Q බා 1යි අපි කියනවා රීසෙට් අවස්ථාව. ඊට පස්සේ 1.1යි ඒ කියන්නේ 1.0යි අපි කියනවා ලැච් අවස්ථාව කියලා. හරි. මෙන්න මේ විදිහට තමයි SR ලැච් එකේ. එතකොට සත්‍යතාවකෝ මෙන්න මේ විදිහට හැදෙන්නේ. හරි. දැන් බලමු අහලා දීලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපය ගන්න. හරි. දැන් මම මේ අවස්ථාව ඔක්කොම තියලා එකක් විතරක් මකා ගන්නවා. හරි. එකකින් තමයි ඔක්කොම හදන්න යන්නේ. දැන් මම ප්‍රශ්නයක් දෙනවා. ඒ ප්‍රශ්නෙට අනුව තමයි මේක අහන්න හදන්නේ උත්තරේ. හරි. එතකොට මගේ ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේක. මම මෙයාවත්ම කරනවා. ඉස්සල්ලාම S වලට 1යි
R වලට බිඳුවයි ආදානය කරලා Q වල ප්‍රතිදානය අහනවා. ඊළඟට S වලට බිඳුව ආදානය කරලා Q වලට මොකද වෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ R වලට එක ආදානය කරලා Q වලට මොකද වෙන්නේ කියලා අහනවා. හරි. ඔන්න ඔය ටික තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. එතකොට මෙන්න අපේ SR ලැජ්ජේ තියෙන මම අය NAND එක මං අතින් මකුණා. ඒ ඉඳ NAND එක පොඩ්ඩක් අඳගෙන ඉන්න. NAND truth table එක. 0.0.1.1.1. හරි. මෙන්න මේ අවස්ථා හතර. මෙහෙමයි තියෙන්නේ. හරි. බලමු. එතකොට ඉස්සෙල්ලාම S වලට අගයක් දෙන්න කියනවා 1. R වලට දෙන්න කියලා තියෙනවා බිංදුව. අපි දන්නවා මේ සෙට් කරලා තියෙන්නේ. සෙට් අවස්ථාවනේ R නේ. එතකොට මෙයා බිංදුව නම් අරයා 1 නම් අනිවාර්යෙන් අපි දන්නවා බිංදුව මෙහෙන් ගියොත් මෙයා අනිවාර්යෙන් 1 වෙනවාමයි. එහෙනම් මේ 1 මෙහෙට ආවට පස්සේ එකේව දෙකක් යනවා කියන්නේ Q වලගේ බිංදුව වෙනවා. එතකොට මේ ප්‍රශ්නේ පළවෙනි උත්තරේ Q වලගේ කීයද කියලා අහන්නේ Q වලගේ බිංදුව වෙනවා. හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා S සමානයි බිංදුව කරපුවාම සහ සමානයි බිංදුව කරලා තියෙනවා. හැබැයි R වලට කරන්නේ මොකද්ද කියලා නැහැ. හරි. අපි දන්නවා S සමානයි මෙයාව බිංදුව කරොත් S සමානයි මෙයාව බිංදුව කරොත් R මේ පැත්තෙත් බිංදුවයි තියෙන්නේ. අපි දන්නවා බිංදුව ගියොත් මෙහාට කොහොම හරි අනිවාර්යයෙන්ම ප්‍රතිදානය 1යි. මෙහෙත් බිංදුව ගියොත් අනිවාර්යයෙන්ම මෙයාගේ ප්‍රතිදානයත් වෙන්නේ මෙයා 1යි. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදියට අගයන් ගත්තාම එතකොට Q bar කියන දෙකේම අගයන් 1යි 1යි ඇවිත් තියෙන. ඒ කියන්නේ ඉන්වැලිඩ් අවස්ථාව. මෙතෙන්ට එතකොට Q වල අගයේ විදියට එන්නේ 1 කියන එක. ඊළඟට R වල අගය 1 කරලා තියෙනවා. එතකොට S වල අගය වෙනස් කරලා නැහැ. හරි. මෙතන R වල අගය 1 කරලා තියෙනවා. R වල අගය 1 කරලා තියෙනවා. මෙයා බිංදුවයි. මෙයා බිංදුවයි වුණොත් අනිවාර්යයෙන්ම මෙයාගේ අගය මොකද්ද වෙන්නේ? අනිවාර්යෙන්ම 1 කියන එකයි බිංදුව නම් 1යි. ඊට පස්සේ මේ විදිහට 1යි 1යි දෙක මාදානය කරොත් 1යි 1යි ගියපුවම අනිවාර්යෙන්ම මෙහි ප්‍රතිදානය මොකද්ද වෙන්නේ? බිංදුවයි. හරි. එතකොට S සමානයි බිංදුවයි R සමානයි බිංදුවයි අවස්ථාවේදී SQ වල අවස්ථාව හැම උත්තරය වෙන්නේ හැම වෙලෙම 1 කියන එක. හරි. එතකොට මෙන්න මේ විදිහට ප්‍රශ්න වල උත්තර ලියන්න පුළුවන්. ඔයාලගේ දීලා තියෙන අවස්ථානුව ප්‍රතිදානය වෙනස් වෙන විදිහත් ඔයාලට මෙතනින් හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ විදිහම තමයි නෝදුවාර වලටත් ආපුවාම නෝදුවාරය එතකොට පාලනය කරන්නේ බිංදුව වෙනුවට එක දාලා ඔයාලා උත්තර හොයන්න. ඒ විදිහ අපි පස්සේ කතා කරමු. හරි.